Hi guys, welcome back to my YouTube channel. අද දෙසැම්බර් 7 වෙනිදා. අද මට විශේෂ දවසක්. මොකද දන්නවද? අද මගේ උපන්දිනේ. බලන්නකෝ අපි උපන්දිනේ සමරන්න අද කොහෙද තෝරගත්තේ කියලා. හවස 5ට අල්ගුබේබා බස් ස්ටේෂන් එකෙන් 104 බස් එකේ නැගලා අපි ඇවිල්ලා ඉන්න ග්ලෝබල් විලේජ් එකට. මෙතෙන්ට එන්න විනාඩි 40ක් වගේ තමයි ගියේ. එනකොට නම් මෙතන ගොඩක් පොලිම තිබ්බ ටිකට් ගන්න. අපි ඒ වුණාට කාඩ් එක පාවිච්චි කරලා මැෂින් එකෙන් ටිකට් අරගත්තා. එතකොට වැඩි පොලිමේ ඉන්න ඕන නැහැ. මං අහලා තිබ්බ කලින් ග්ලෝබල් විලේජ් එකට යනකොට පාස්පෝර්ට් එකක් වගේ එකක් දෙනවා කියලා. ඒක අපිට ස්ටෑම්ප් කරන්න පුළුවන් හැම රටක් ඇතුළටම යද්දී. ඒත් මට ඒක හම්බුනේ නැහැ. ඔයාලා දන්නවනම් ඒක කොහොමද ගන්න කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න ඉතින් අපි දෙන්න ඇවිදින්න පටන් ගත්තා. බලන්නකෝ ඉස්සෙල්ලාම හම්බුන රට මොකද්ද කියලා. මේ ඉතින් අපේ ලංකාවේ ෂොප් එක ඇතුළේ නම් ගොඩාක් ෂොප්ස් තිබ්බේ නැහැ. සිලෝන් ටී ෂොප් එකක් තිබ්බා. ආයේ තිබ්බා ලංකාවේ පළතුරු තියෙන තැන ශ්‍රී ලංකන් ෆ්‍රෙෂ් ෆුඩ්ස් කියලා. ඒ වුණාට මම දැකලා නැති පළතුරු જાතිත් ලංකාවේ වගේ තිබ්බා. මන් දන්නේ ඒව ලංකාවේවද වෙන රටවලේවද කියලා. බලන්නකෝ මෙයා මට වරක පෙන්නනවා. මෙන්න මෙයා කියන සින්දුවේ භාෂාව තේරුම් නැති වුණත් බලන්න මේ සින්දුවේ ලස්සන. बोलो ऐसियो जुल्फ नशीना पिया सो पिया शो पिया मुफ्ता पीशो शरदी गनाई दिल मन को बुझाए मधु जिंदगी आए थोड़ा दीदाम बखोश दिल पूरे तरह ඔන්න ඉතින් ඇවිදලා හති වැටිච්ච අපි දෙන්න රැයට කන්න තැනක් හොයාගත්තා. මේක ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. අනිත් ඒවා ඉතින් අපිට හරි ගියේ නෑ ඒ තියෙන කෑම. ඉන්දියන් රෙස්ටුරන්ට් එකේ කෑම තමයි ඉතින් චුට්ටක් හරි හොඳ. ගානලන් ටිකක් වැඩි. ඒ වුණාත් ඉතින් කෑව අපි. ලොකු අවුලක් නෑ කෑම. බත් කාලේ ඉතින් ඉවරලා අයිස්ක්‍රීම් එකක් කෑව නැත්තම් හරි නෑනේ. උන් ගියා ඉතින් තුර්කිෂ් අයිස්ක්‍රීම් කන්න. ආයෙ නම් තුර්කිෂ් අයිස්ක්‍රීම් කන්නේ නැහැ. අහන්න එපා හේතුව ළමයි කන්නේ නැහැ. ඔයාලටත් අත්දැකීමක් තියෙනවා නම් තුර්කිෂ් අයිස්ක්‍රීම් කාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක. බලන්නකෝ කටාරයිගේ සින්දු කොහොමද කියලා. ලස්සනයිද? ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ග්ලෝබල් විලේජ් ගමන ඉවර වුණේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.